රෝල්ස් හදාගන්න පුළුවන් ලේසිම රෙසිපි එකක් තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. ඉතින් මම මේ රෝල්ස් හැදුවේ පපඩම් පාවිච්චි කරලා. පාන් පිටි බැටර් එක මොනවත්ම හදාගන්න ඕනේ නැහැ. හරිම ලේසියෙන් ඉක්මනින්ම අඩු කාලෙකින් ඔයාලට මේ විදිහට රෝල්ස් හදාගන්න පුළුවන්. බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම මම පිරවුම හදාගන්නවා. තෙල් මේස හැඳි දෙකක් වගේ මේ විදිහට පෑන් එකකට දාලා තෙල් ටික රත් වෙනකොට සුදු ලුණු බික් 3ක් වගේ එකතු කරගන්න. ඒ ටික බෙදීගෙන එනකොට පොඩියට කපාගත්ත කැරට්, රටලුණු, අමු මිරිස්, ඊළඟට කරපිංචා එකතු කරලා මේ විදිහට ටෙම්පරාදු කරගන්න. ඒ ටික මේ විදිහට බැදීගෙන එනකොට මම මේකට රසායනික ලුණු කහ කුඩු තේ හැඳි කාලක්, අමු 3-5 කුඩු තේ හැඳි භාගයක් එකතු කරලා මේ විදිහට කලවම් කරගන්නවා. ඉතින් ඔයා කැමති එළවලු වර්ග එකතු කරලා මේක හදා ගන්න පුළුවන්. එළවලු ටික මේ විදිහට ටෙම්පරාදු වුණාම මම මේකට තම්බල පොඩි කරගත්ත සාමාන්‍ය ප්‍රමාණීය අලගෙඩි දෙකක් එකතු කරගත්තා. දැන් ඊළඟට මේක හොඳට කලවම් කරගන්න. ඔයාට පුළුවන් දැන් රසායනික කැලි මිරිස් එකතු කරගන්න. ඒ ටිකත් කලවම් කරලා මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ මම ලිප ඕෆ් කරගන්නවා. මේක ලිපෙන් අයින් කරගත්තට පස්සේ වෙන වාජනයකට අයින් කරලා නිවෙන්න තියාගන්න. ඊළඟට මම පාන් පිටි මේස හැන්දක් මේ විදිහට කප් එකකට දාලා ඒකට වතුර මේස හැන්දි 3-4ක් වගේ එකතු කරගන්න. ඊළඟට මෙන්න මේ වගේ පොඩ්ඩක් ඇලෙන පිටි මිශ්‍රණයක් හදාගන්න. ඊළඟට අපිට ඕනි වෙනවා පපඩම්. ඔයාට මේ ප්‍රමාණයට සාමාන්‍ය පපඩම් 12ක් විතර ගත්තා නම් ඇති. රෝල්ස් 12කට ටිකක් ලොකු පපඩම් අරගන්න. ඊළඟට වතුර එකකට දාලා විනාඩි 5ක් විතර පපඩම් ටික තියාගන්න. ඊට වඩා වෙලා තියාගන්න එපා. මේ තියෙන විනාඩි 5කට පස්සේ වතුරෙන් අයින් කරගත්ත පපඩම් ටික මම පිඟානකින් මේ විදිහට තියාගත්තා. ඊළඟට මෙන්න මේ වගේ සර්වියට් එකක් දාලා අපි අර වතුරට දාලා ගත්ත පපඩම් ටික මේ විදිහට සර්වියට් එක උඩින් තියාගන්න. එතකොට පපඩම් වල යටපැත්තේ තියෙන වතුර ටිකත් අර සර්වියට් එකට උරා ගන්නවා. ඊළඟට හදාගත්ත අල මිශ්‍රණයෙන් මේ විදිහට පපඩම් උඩින් මේස හැන්දක් විතර තියාගන්න. ඊළඟට හදාගත්ත පිටි මිශ්‍රණය මේ විදිහට පපඩම වටේ ගාලා සාමාන්‍යයෙන් අපි රෝල්ස් එකක් හදන විදිහට ඔයාට පුළුවන් මේක නවා ගන්න. පපඩම මේ විදිහට තෙමලා අරගත්තට පස්සේ මේක කැඩෙන්නේ මොනවත් නැහැ. ඒ නිසා බය නැතුව මේ විදිහට ඔයාට රෝල්ස් ටික ඔක්කොම හදා ගන්න පුළුවන්. ඊළඟට අර හදාගත්ත පිටි මිශ්‍රණයෙන් ඉතුරු ටිකට මම තව පිටි මේස හැන්දක් දාලා වතුර ටිකක් දාලා මේ විදිහට ටිකක් දියාරු පිටි බැටර් එකක් හදා ගන්නවා. මෙන්න මේ වගේ ඊළඟට හදාගත්ත රෝල්ස් ටික මේ විදිහට අර පිටි මිශ්‍රණයේ අපි සාමාන්‍ය රෝල්ස් එකක් හදන විදිහටමයි පිටි මිශ්‍රණයේ මේ විදිහට දවට ගන්න. ඊළඟට පාන් කුඩු වල මේ විදිහට දවට ගන්න. පාන් කුඩු නැත්තම් ඔයාට පුළුවන් මේක නිකම්ම වුණත් බෙදලා අරගන්න. ඉතින් එහෙමත් රසයි. ඊළඟට පාන් පිටි මිශ්‍රණය මේ විදිහට දවටලා අරගෙන ඊළඟට රෝල්ස් වදින විදිහටම මේ විදිහට තෙල් වල වැද ගන්න. ඉතින් ගොඩාක් තෙල් අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ ප්‍රමාණයක් තිබ්බාම ඇති. මේ විදිහට රෝල්ස් ටික ලස්සන පාටක් එනකන් වැද ගන්න. ඉතින් මේ තියෙන මම මේ විදිහට වැදගත් රෝල්ස් ටික. ඉතින් දැන් ඔයාලට පුළුවන් මේක ලිපෙන් අයින් කරගන්න. ඉතින් අපි සාමාන්‍යයෙන් වෙනදා හදන රෝල්ස් එක වගේමයි ඊටත් වඩා රසයි මේ විදිහට හදාගත්තාම හරිම ලේසි හදාගන්නත්. ඉතින් ඔයත් ගෙදරදී මේ විදිහට මේ රෝල්ස් එක හදලා බලන්න. රස කොහොමද කියලා පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා තාදරෙන් මතක් කරනවා. මේ වගේම රසබර වීඩියෝකින් ආයෙත් දවසක හම්බ වෙමු. හැම දිනාටම සුබ දවසක්.